ආයිබෝවන් කියලා පිළිගන්නවා SL ග්‍රිෆින්ඩෝ YouTube නාලිකාවට ඔයාලව සාදරයෙන් 2026 නව වසර සුබ නව වසරක් වේවා කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් 2026 නව වසරේ අපේ පළවෙනි වීඩියෝ එක විදිහට පඩිවිට අම්බලම සහ කොමුක්ලින්ද අතර ඇති කතාංගය ඉතින් වෙනදා වගේම මගෙත් එක්ක එකතු වෙලා ඉන්නවා කැමරා පිටිපස්සෙන් වීඩියෝ රමින්ද අයියා. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් යාළුවනේ අලුත් දවසක් අලුත් අවුරුද්දක් අපි අපේ පළවෙනි වීඩියෝ ගැටියට පඩිවිට අම්බලම සහ කොමුක්ලින්ද අතර ඇති කතාව තමයි ඔයාලට ඉස්සරම කියන්න යන්නේ. මම ඉස්සරම ඔයාලට පඩිවිට ගම පෙන්නලා ඉන්න ලස්සන ගමක් මේක. ඉස්සරෙන් තමයි යන්න තියෙන්නේ අම්බලමට. ඔයාලා මේ දකින්නේ කොමුක්ලින්ද තිබෙන ස්ථානය. මෙතන ඉස්සරහා තමයි කොමුක්ලින්ද තියෙන්නේ. අපි එතෙන්ටත් යනවා. ඔයාලා මේ දකින්නේ වම් පැත්තෙන් පඩිවිට අම්බලම. අපි ගිහිල්ලා බලමු ඉස්සරහට. මේක ගයිස් මහනුවර යුගයට අයත් ගෘහ නිර්මාණ ශිල්පීය මැනවින් පිළිබිඹු කරන මේ අම්බලම අතීතයේ ගමන් ගිය මගීන්ට විවේක ගැනීම සඳහා ඉදි කරලා තියෙනවා. එතකොට මේක පිහිටීම ගත්තොත් මාතලේ කූඹියන්ගොඩ මාර්ගයේ මාතලේ නගරයේ සිට කිලෝමීටර් කිහිපයක් දුරින් තමයි මේ පඩිවිට අම්බලම පිහිටලා තින්නේ මේ පඩිවිට ගමේ. මේ ටැම්පිට ක්‍රමයට ගල්කණු සහ ලී තැන්පත් කරලා තමයි මේක ඉදි කරලා තියෙන්නේ. පොළොව මට්ටමේ ඉඳලා අඩි කිහිපයක් උසින් තමයි එහෙම නිර්මාණය කරලා තියෙන සත්තුන්ගෙන් සහ දෙත බවින් ආරක්ෂා කර ගැනීමට. මේකේ කැටයම් ගත්තොත් දැව කණුවල මහනුවර යුගයට අයත් සාම්ප්‍රදායික ලියවැල් සහ නෙළුම් මල් ආදීන් තමයි මේක සකසලා තියෙන්නේ. මේවා දකින්නේ මේ ගල් කණුවල තියෙන කැටයම්. ලියවැල් කැටයම් තමයි මේ වල දකින්නේ. මේක වහලය ගත්තොත් සිංහ උළු කියලා තමයි මේකේ තියෙන්නේ. සිංහ උළු කියන්නේ පැති උළු කියලාත් කියනවා මේ වහලට. පැති උළු මේ කාලවල අතීතයේ ලග්ගල සහ රත්තොට ප්‍රදේශ කරා යන මගීන්ට නවාතැන් ස්ථානයක් ලෙසත් මේක භාවිතා කරලා තියෙනවා. මේ වල දකින්නේ මේකේ තියෙන ලී කැටයම්. සම්පූර්ණයෙන්ම ලීයෙන් තමයි මේක නිමවලා තියෙන්නේ. ඔයාලට මම කලින් කිව්වා වගේම මේකට සිංහ උළු කියලාත් කියනවා.
යාළුවනේ අපි දැන් යමු කුඹුක් ගසක් යට තියෙන කුඹුක් ලිඳක් බලන්න. මේ යන්නේ ඒ කුඹුක් ලිඳ බලන්න. ඔයාලා මේ දකින්නේ කුඹුක් ලිඳ. ගොඩක් පැරණි ගහක් කියලා බලා ගන්න පුළුවන්. ගමන් මහන්සිය නිවා ගැනීම සඳහා අම්බලමට පැමිණෙන ජනතාවට පැන් විපාසය නිවා ගැනීම සඳහා මේ කුඹුක් ලිඳ භාවිතා කරා කියලා මේ ගමේ සිටින ගම්වාසීන් කියනවා. ඒ වගේම තමයි මේ කුඹුක් ගස මගින් මේ ලිඳේ තියෙන වතුර සම්පූර්ණයෙන්ම සිසිල් කරලා පිරිසිදු කරලා දෙනවා කියලා මේ ගම්වාසීන් කියනවා. හොඳ ජල මූලාශ්‍රයක් හැටියට මේක භාවිතා කරන්න පුළුවන්. ඔයාලා දැන් දන්නවා පඩිවිට අම්බලම සහ කුඹුක් ලිඳ අතර ඇති සම්බන්ධතාවය මොකක්ද කියලා. එහෙනම් රමින් දයයි මමයි අදට වීඩියෝ එකෙන් සමු ගන්නවා. අලුත් වීඩියෝ එකකින් හම්බෙන බලාපොරොත්තු වෙමින්. ඒ වගේම තමයි channel එකට අලුත් කෙනෙක් නම් channel එකත් subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් ඕල් දාලා තියාගත්තොත් අපි දාන වීඩියෝස් ඔයාලා ළඟටම ගෙන්වා ගැනීම හැකියාවක් තියෙනවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙන බලාපොරොත්තු වෙමින් අදට අපි ඔයාලගෙන් සමු ගන්නවා.